අද ඔයාලට අරගෙන ආවේ වෙසමුණි රජතුමාටත් බිය නොවුන සූනියම් යක්ෂයා. සූනියම් දෙවියන් ලෙසින්ද හඳුන්වන ගම්බාර දෙවියන් ලෙසින් දේවත්වයටද පත්වුණ අපේ ගම්බාර දෙවියන් පිළිබඳවයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමම්ම එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. පුරාණ භාරතයේ අභිමානවත් වඩිගනම් රාජධානියක් විය. දෙවංගනන් පරදන රූසපුවක් හිමි යෞදගිරිනම් බිසව මාලිගාවම සඳඉලියසේ ආලෝකවත් කළාය. එහෙත් මිනිස් දෑසට පමණක් නොව ඇගේ ඒ මනස්කාන්ත දීප්තිය දෙව්ලොව වෙජමෙන දෙවිවරුන්ගේ දෑසින් පවා ගිලිහී ගියේ නැත. එක් දිනක් අහස් ගෙබින් වඩිනා එක්තරා දෙවියෙක් යෞදගිරි බිසවගේ රූසපුව දුටුවේය. ඇගේ රූපශ්‍රීයට වශී වූ ඔහු කාමයෙන් මත් වී ඇගේ සිරුරට ආවිෂ්ට විය. ඇගේ ආත්මය සොරකම් කලාක් මෙන් ඇය සිහිසුන් වී බිම ඇදවෙටුණි. කවුරුන් හෝ පැමිණෙන රැජින සිහිසුන් වෙලා බිසවුනි මෑට කුමක්ද සිදු වී ඇත්තේ? අය සදුරුතලේ වැටී සිටියේදී සේවිකාවන් පිරිසක් අය මේ රැගෙන තිබෙනවා රජතුමනි. එසේනම් වහා වෙදදුරන් සහ මන්ත්‍රාචාර්යවරුන් කැඩවන්න. එසේ රජතුමනි. වෙදදුරන් සහ මන්ත්‍රධාරී ඍෂිවරුන් විසින් ඈ ප්‍රකෘති තත්වයට පත් කළේය. බිසවුනි මදක් විවේක ගන්න. සෘෂිතුමනි මදක් මා සමග පැමිණෙන්න. සෘෂිතුමනි අග බිසවට සිදු වී ඇත්තේ කුමක්ද? කලබල නොවන්න මහරජ. අය දේවාරූඩයක් නිසා සිහිසුන් වී ඇත. නමුත් රාජ්‍යයට අශු පෙරනිමිත්තක්ද පෙන්නුම් කරනවා. ඒ කුමක්ද සෘෂිතුමනි? අග බිසව දේවාරූඩෙන් පසුව ගැප්ගෙන තිබෙනවා. නමුත් ඒ රාජ්‍යයට අශු පෙරනිමිත්තක් බව පෙන්නුම් කරනවා. ඒ අයිද සෘෂිතුමනි? මේ තේරුම් ගැනීමට අපහසුයි. කරුණාකර විස්තර කරන්න. ඒ දිව්‍යමය උපතක්. එහෙත් ඒ උපදින කුමරා මේ රාජ්‍යම දිනක ලෙවිලක් කරන්න ඇත. සෙමින් කාලය ගෙවී ගිය අතර දරුවාද කෙමෙන් වැඩෙන්නට විය. ඒ සමගම විවිධ සර්පයින් ඇඟ දවටාගෙන නගරය පුරා ඇවිදීමට බිසවට දොළදුකක්ද ඇතිවිය. රජතුමනි මේ කුමරුන්ගේ උපත සිදුවනොත් ඒ ඔබේ රාජ්‍යයේ අවසානයයි. එබවින් වහාම මේ කුමරා විනාශ කළ යුතුයි. සෘෂිතුමනි මම වහාම කුමරුන්ව විනාශ කරන්නම්. බිසවුනි ඔබ සනීපෙන් සිටිනව නේද? එසේ රජතුමනි. ඔබගේ පුත්කුමරාගේ උපත අපේ රාජ්‍යයට මහා විනාශයක් ගෙනෙන බව සෘෂිවරුන් පැවසුවා. එසේම ඔබගේ විකෘති ආශාවන් නිසා ඔබගේ ජීවිතය ගැන තීරණයක් ගැනීමට සිදුවනු ඇත. අනේ රජතුමනි මගේ ජීවිතේ නැති කරන්න. ඒ කුමරුන්ට කිසිවක් කරන්න එපා. සිය අගබිසව ගැන අනුකම්පා කළ රජතුමා ඇයට සමාව දුන් අතර කාලයාගේ ඇවාමෙන් දරුවා මෙලව එළිය දුටුවේය. එමෙන්ම රජු ඔහුට ඔඩ්ඩිවඩිග කුමාරයා ලෙස නම් දෙවිය. දස හැවිරිදි වියේදී වනාන්තරයට පිවිසුන මෙම කුමාරයා වනාන්තරයේදී අතට හසුවන විවිධ සර්පයින්ගේ දල කඩා ඔවුන්ගේ විස උරාබී වීය. සර්පයින්ගේ විෂ ශරීරගත වීමෙන් අනතුරුව වඩිග කුමාරයා භයානක යක්ෂයෙක් බවට පත්විය. සූනියම් නොහොත් ඔඩ්ඩිවඩිග යක්ෂයාගේ උපත එසේ සිදුවිය. යක්ෂ අවතාරයක් ලෙස උපන් සූනියම් වඩිග දේශය වෙත ගියේය. නමුත් ඒ පැමිණීම ආශීර්වාදයක් නොව මුළු මහත් රාජ්‍යයටම මරණයේ පණිවිඩය රැගෙන ශාපයක්ම විය. මිනී මස්වලින් සංග්‍රහ කළ යක්ෂයාගේ ශාපය නිසා මුළු වඩිග දේශය පුරාම තැනින් තැන මලමිනී ගොඩ ගැසෙන්නට විය. රජතුමනි යක්ෂයෙක් පැමිණ අපගේ රාජ්‍ය වැසියන් බොහෝ පීඩා කරනවා. ඔහු අපේ මාලිගාව දෙසට පැමිණෙන බවක් මට ඔත්තු කරවන්න පවසුවා. යක්ෂයාගේ ආගමනයත් සමගම වඩිග රජුන්ගේ ජීවිතයද එලෙස අවසන් විය. වඩිග දේශයේ අලුමතින් නැගුණු සූනියම් වෙසමුණි දිව්‍ය රාජයා මුණ ගැසීමට දෙව්ලොව වෙත
වෙසමුණි රජුන්ගේ දොරටුවට පයින් ගැසන්න සමත් නුඹ කවුද? මම සූනියම් යක්ෂයින්ට අධිපති වෙසමුණි රජුන් මුණ ගැසීමට පැමිණීමි. කලබල කොට පලක් නැත මා සමග පැමිණෙන්න. චතුර් මහා රාජිකයම මදක් සසල කළ සූනියම් වෙසමුණි රජුන් හමු වුණේය. මගේ දොරටුවට පහර දීමට තරම් කාරණාව කුමක්ද? වඩිග දේශයේ වඩිග රජුට ජාතක වුණු යෝධගිරි බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි වඩිග සූනියම් යක්ෂයා මමයි. මට මනුෂ්‍ය ලෝකේ මිනිමස්කන් ඔබේ වරම් අවශ්‍යයි. කර්මයෙන් ඔබේ පසුපසේනු ඇත. මා ඔබට වරම් දෙමි. වෙසමුණි රජුගෙන් වරම්ගත් සූනියම් සිය සේනාව වෙඩිකර ගැනීමට නාලොව වෙත ගියේය. නාරජුනි මට ඔබේ යක්ෂ දුවරුන් සිව් දෙන අවශ්‍යයි. මහා කෙලනාගරාජයාගේ දළ හතරේ යක්ෂ දූවරුන් සිව් දෙනා වන තකරි, මකරි, යාමි, යමදූති සිය සේනාවට එක්කරගත් සූනියම් තවත් යක්ෂයින් සොයා ගියේය. ඔබත් අප සමග එක්වන්න. ඉන්පසු අයිලක්ඛණ්ඩි, මයිලක්ඛණ්ඩි, වචක්ඛණ්ඩි, තොටක්ඛණ්ඩි, අසේනි, විසේනි, කාලරක්ති, තස්මාදේවී නම් යක්ෂ දූවරුන් 8ක්ද සිය සේනාවට එක්කරගත්තේය. එයින් නොනැවතුන සූනියම් තව්තිසාවේ දෙවියන් බියකොට සිරට්ට, වාරට්ට සහ ගොරට්ට නම් වූ දෙවියන් තිදෙනෙක්ද සිය පිරිවරට එක්කරගත්තේය. එමෙන්ම නව කෙලක් වඩිග පිරිවර, සැට කෙලක් ගෙගටි පිරිවර, 12500ක් සොහුන් පිරිවර, 33 කෝටියක් සමාගම් යක්ෂ පිරිස ලෙස ඔහු සිය සේනාව සංවිධානය කළේය. කෝටි ගණනක යක්ෂ සේනාව සමගින් යළිත් මහපොළවට පැමිණි සූනියම් මුළු විශාලා මහනුවරම භීතියෙන් සලිත කළේය. විශාලා මහනුවරින් ඇරවී ජනසංහාරය සෙසු ප්‍රදේශ කරා කෙමින් ව්‍යාප්ත වූ අතර මුළු දම්බදිව් තලයම අමු සොහොන් බිමක් බවට පත්විය. රජතුමනි අපට අනුකම්පා කරන්න. වඩිග දේශයේ උපන් යක්ෂයෙක් අපේ මිනිසුන්ව මරා අනුභව කරනවා. අපට දැන් ඇත්තේ ඔබගේ පිහිට පමණයි රජතුමනි. බිය නොවන්න මා කෙසේ හෝ මන්ත්‍රාචාරීකු කැඩවා මේ වහා විසඩන්නම්. මහත් පරිශ්‍රමයකින් පසු අවසානයේ ඔවුන් තෙලිංගු දේශයෙන් මන්ත්‍රාචාර්යවරයෙකු සොයාගත්තේය. මන්ත්‍රාචාර්යතුමනි මේ උදුරෙන් මගේ රාජ්‍ය බේරා දෙන්න. මම මගේ දිවිය පුදා ඔබේ රාජ්‍ය බේරගන්නම්. මහරාජ මේ යක්ෂ දමනය කළ හැකි මන්ත්‍ර කිසිවක් මෙලොව නැත. අප වහා නව මන්ත්‍ර ලියවිල්ලක් ලියවා යක්ෂයා එයට බන්ධනය කළ යුතුයි. එසේ කරමු. මන්ත්‍රාචාර්යවරයා විසින් නව මන්ත්‍ර යොදා පූජනීය මන්ත්‍ර ලියවිල්ලක් නිර්මාණය කළේය. භගවතේ වාසුදේවාය. කෙමෙන් මන්ත්‍ර ජප කිරීම ආරම්භිනි. අහස පොළව ගුගුරුවමින් යක්ෂයා පොත වෙත ඇදී ආවේය. ඕම් නමෝ භගවතේ වාසුදේවාය. ඉන්පසු එම මන්ත්‍ර ලියවිල්ල රන් නූලෙන් බැඳ සාගරයේ පාකර හැරුණි. තෙලිංගු දේශයෙන් සාගරයේ පාකර හැරූ මන්ත්‍ර පොත සාගරයේ පාවී ගොස් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ගොඩගසා තිබුණි. එක්වා දාසකි සක රජවරුසේ 284කි බක් මාසේ පුර පසළොස්වක ගුරු දින දවසේ රැගන මෙපොත මෙපුරට ගොඩ බැස්සේ. එක්තරා ගම්බසියෙක් එම පොත සොයාගත් අතර ඔහු එය නිවසට රැගෙන ගියේය. නින්දට ගිය ඔහුට දෙවියන්ව සිහිනයෙන් පෙනුනි. ඔබ ඔය මන්ත්‍ර පොත කිසිවිටකත් විවෘත නොකරන්න. මම ඒ ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමි.
කුලියාපිටියේ සිට දෙවුන්දර වන්දනාවේ පැමිණි අයෙකුට පෙරකී මහලු පුද්ගලයා මුණදැසුනේය. අයියේ අපිට කරන සංග්‍රහයට බොහෝම පිං. මල්ලිය ඩිංගිත්තක් මේ පොත නුඹට දෙන්නේ නුඹ ගැන විශ්වාසයෙන්. මම ඒ විශ්වාසය ඒ විදියටම රකින්නම අයියේ. වන්දනාව අවසානයේ ඔවුන් සිය ගම්බිම් කරා ගිය අතර උපාසක මහතා සිය මන්ත්‍ර පොත පෙට්ටගමක බහා අගුළු දැම්වුවේය. එක් දිනක් ඔහුගේ නිවසට පැමිණි හිතවතෙක් මන්ත්‍ර පොත සොරකම් කළ අතර රන් නූල් ඉවත් කළ ඔහු පොත විවෘත කළේය. කබලා සිරකරනු කබලා සිරකරනු වහාම ඔහුව සිරකරනු. මන්ත්‍රපොතෙහි සිරවී සිටි සූනියම් යළිත් මුදා හැරුණි. යක්ෂයාගේ උදහසින් මුළු හෙළද්වීපයම භීතියෙන් සලිත වී ගියේය. විශාලා මහනුවර සේම කුලියාපිටිය ඇතුළු විවිධ ප්‍රදේශ ලෙයින් තෙත් වී ගියේය. කටුවැල්ලේ දෙවියෝ වෙඩිගමනේ සිව්වල් පොල්මුල්ලේ පොල් සෙවනේ වැටවල් පොඩිකර ගිජිඳෙකු ලෙසිනේ වැටවල් පීරා බියගන්වමිනේ. එකල මන්ත්‍රශාස්ත්‍රයේ කෙල පෙමිණි මහා බලසම්පන්න මන්ත්‍රධාරියෙක් විය. ඔහු රාජපද්ම මුදියන්සේ නම් විය. පත්තිනි මෑණියන්ගේ දිව්‍යමය වරම්ලත් එතුමා සූනියම් යක්ෂයාගෙන් ලක්දෙරණ බේරා දෙනමෙන් පත්තිනි මෑණියන්ට කන්න ලව් කළේය. මා සූනියම්ව දමනය කොට දෙන්නම්. ඔබ ඒ වෙනුවෙන් මට නවගුණ මන්ත්‍රය ලක්ෂ වාරයක් මතිරු නවගුණවැල් 7 ලබා දෙන්න. මා එසේ කරන්නම්. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඉන්පසු මන්ත්‍රාචාර්යවරයා නවගුණවැල් 7 පට එක් පටකට ලක්ෂවාරය බැගින් මතුරා පත්තිනි මෑණියන්ට ලබා දුන්නේය. පත්තිනි මෑණියන් අහසට පැන යක්ෂයාගේ ගිලවටා නවගුණවැල් හෙළූ අතර යක්ෂයා වහා පලා යන්නට විය. නවගුණවැල් 4ක් කඩාගත් නමුත් ඉතිරි නවගුණවැල් 3 සමග දුර්වල වූ යක්ෂයා දීගල්ලේ ගලක් අසල වැටී සිටියේය. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් මන්ත්‍රාචාර්යවරයා ගම්වැසියන් පිරිසක් සමග මැතිරූ කඹවලින් යක්ෂයා බන්ධනය කළේය. ඔබද අපිට හිරිහැර කරපු යකා අදින් නොගේ හපංකම ඉවරයි සූනියම්. යකාව කබවලින් බඩහල්ලා. ఓం నమో నారాయణాయ రక్షో భూతం నాసే జ్వల జ్వల ప్రపంచంబలి ఇదం పుస్తకం రక్షితం భవదు. යක්ෂයා යළිත් මන්ත්‍ර පොතට සිර කළ අතර එය නුගගසක් තුල තැන්පත් කළේය. කාලයත් සමග මන්ත්‍ර පොත ගස සමග මුසු විය. යක්ෂයාව කඹවලින් බන්ධනය කළ එම ප්‍රදේශය පසු කලෙක කඹලෑව නම් විය. කාලය ගෙවී ගිය අතර දිනක් පත්තිනි මෑණියන් සූනියම් වෙත පැමිණියේය. සූනියම් ඔබ ඉතාමත් බල සම්පන්නයි. මා ඔබට වරමක් දෙන්නම්. නමුත් ඔබ යලිත් කිසිදාක මිනිස් මස් අනුභව නොකරන බවට පොරොන්දු විය යුතුයි. මා පොරොන්දු වෙන්නම් පත්තිනි දේවතාවියනි. එසේනම් අද සිට ඔබ මිනිසුන් වෙනුවෙන් පිහිටවන්න මා වරම් දෙමි. එතැන් පටන් සූනියම් යක්ෂයා සූනියම් දෙවියන් බවට පත්විය. සූනියම් දෙවියන්ට දේව ස්වරූපයේසේම යක්ෂ ස්වරූපයක්ද පවතින බව සූනියම් දෙවියන්ට දේව ස්වරූපයේසේම යක්ෂ ස්වරූපයක්ද පවතින බව පැවසෙනවා. පුර 15වක දිනය දෙවියන්ගේ දේව ස්වරූපය බලවත් වන දිනය බවත් පුර 15වක දිනයට පසුදා යක්ෂ ස්වරූපය බලවත් වන දිනය බවත් ජන විශ්වාසයක් පවතිනවා. සූනියම් යක්ෂයාට බියකරු ස්වරූප 12ක් පවතින බව පැවසෙනවා. ඒවා නමින් නාග ඔඩ්ඩිය, අසුර ඔඩ්ඩිය, වඩිග ඔඩ්ඩිය, ගරුඩ ඔඩ්ඩිය,
දෙමළ ඔඩ්ඩිය, කාල ඔඩ්ඩිය, රාජ ඔඩ්ඩිය, ගුරුළු ඔඩ්ඩිය, සොහොන් ඔඩ්ඩිය, වෙළඹ ඔඩ්ඩිය, ගොපළු ඔඩ්ඩිය, ඍෂිවර ඔඩ්ඩිය ලෙස හඳුන්වනවා. පැරැන්නන් සූනියම් දෙවියන්ගේ ආශීර්වාදය පතා සූනියම් දෙවියන්ට පහනක් දල්වා එම එළිය ගවගාලට වැටෙන්න සැලසූ බව පැවසෙනවා. සූනියම් දෙවියන් ගවගාලට පැමිණ ගවයින්ගෙන් කිරිබී නිවසට ආශීර්වාද කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. ශ්‍රී ලාංකීය සුදු වස්ත්‍රයක් ඇඳ සිටින සූනියම් දෙවියන්ගේ හිස මත සුදු තලප්පාවක් ඇත. සෝලුලීයෙන් කර වූ යෂ්ටියක්ද අතදිව පැමිණෙන ඔහු සිදුහත් කුමරුගේ කන්තක අසුන්ගේ පුනරුත්පත්තියක් වන අශ්වයකු පිට නැගී පැමිණෙයි. ආඩම්බරකාර දෙවියෙක් වන සූනියම් දෙවියන් හිරු නැගීමට පෙර ආතුව ගම්නියම් ගම් සැරිසරන බව පැවසෙනවා. සූනියම් දෙවියන්ගේ ගමන් මග සමන්පිච්ච සුවඳ විහිදෙන බවටද එක්තරා ජන විශ්වාසයක් පවතිනවා. අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සබස්ක්‍රයිබ් කරලා